Hello friends, welcome to back my YouTube channel. අද අරගෙන ඇවිත් තියෙන්නේ 2021 වර්ෂයේදී නිකුත් වුණ මායාද Be the Golden Orb කියන චිත්‍රපටයයි. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ අපේ පුංචි වීරයා මායාව. ඉතින් එයා ගිහින් නිදියන් ඉන්න විලීව හැරවනවා. මොකද අද තමයි මෙයාලගේ වසන්ත කාලේ ඉවර වෙන දවස. ඒක නිසා ඉර නගිනවා දකින්න ඕන නිසා මායා ගිහින් විලීවත් ඇහැරවනවා. ඊට පස්සේ මායා විලීවත් එක්කන් යනවා ඉර උදා වෙනවා බලන්න. හැබැයි ඉර උදා වෙනවත් එක්කම ආපහු ඒක වලාකුළු වලින් වැහිලා යනවා. ඉතින් මායා මේක හරි ගස්සන්න ඕන කියලා විලීවත් එක්කන් යනවා රෑ බදුල්ලන් ඉන්න තැනට. මෙයාලා ඉන්න තැනට ඇවිත් මායා එතන ඉන්න රෑ බදුල්ලන්ව ඇහැරවන්න හදනවා. ඒ අතරේ විලීට එතන ඉන්න එක රෑ බදුල්ලෙක්ගේ නැට්ට පෑගෙනවා. ඉතින් ඒත් එක්කම එතන ඉන්න අනිත් රෑ බදුල්ලන් ඇහැරෙනවා. මේ කට්ටිය කෙලින්ම යන්නේ මායලා ඉන්න මී වදේට. එතෙන්ට ගිහින් එතන තියෙන හැම දෙයක්ම විනාශ කරන්න ගන්නවා. ඒත් එක්කම මෙතනට මීමැසි රැජිනියත් එනවා. එයා දකිනවා එක රෑ බදුල්ලෙක් මෙයාලගේ සූර්ය පාෂාණය ළඟ ඉන්නවා. එයා ඒක නවත්තන්න කිව්වත් වැඩක් නෑ. ඊට කලින් මේ රෑබදුල්ලා ඒක හපලා බිමට දානවා. ඉතින් මේක කෑලි කෑලි වලට කුඩු වෙනවා. ඉතින් ඒ අතරේ විලී කොහොම හරි මේ රෑබදුල්ලු ටික එළියට දානවා. එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ මීමැසි රැජිනිය. එයා මෙයාලා කරපු වැඩේට දොස් කියනවා. ඊට පස්සේ මෙයා මේ දෙන්නට යන්න කියනවා. හැබැයි මායා නම් යන්නේ නැතුව එතන හැංගිලා මෙයා කියන දේ ගැන හොරෙන් අහන් ඉන්නවා. මීමැසි රැජිනිය මෙතනදී කියන්නේ මායයි විලී ආපහු ආවම මම එයාලව වෙන් කරනවා කියලා. එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ අපේ කූඹි සොල්දාදුවෝ ටික. ඉතින් මේ කට්ටියගේ ටීම් එකට දැන් පොඩි කූඹිත්තෝ 4 දෙනෙකුත් එකතු වෙලා ඉන්නවා. හැබැයි මේක ගැන මෙයාලගේ ලොක්කා නම් දන්නේ එයා අහනවා කවුද මෙයාලට එන්න කිව්වේ කියලා. ඉතින් මේ දෙන්න කියනවා එයාලා දෙන්න තමයි එන්න කිව්වේ කියලා. ඉතින් මේ ඉන්නේ අනී බනි. මම මේ දෙන්නට මෙතන ඉඳන් අනී බනි කියලා කතා කරන්න. ඉතින් මෙයාලගේ ලොක්කා අනී බනි දෙන්නට මේ 4 දෙනා බලා ගන්න කියලා එතනින් යනවා. මේ දෙන්න ඒ 4 දෙනාට එතනම ඉන්න කියලා එතන තියෙන මලක් උඩට නගිනවා. මේ දෙන්න අර මල උඩ ඉන්න අතරේ අර කූඹිත්තෝ 4 දෙනා ඇවිත් ඒක යටින්ම හපලා මල අර දෙන්නත් එක්කම පා කරලා යවනවා. ඉතින් එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ මායාව. ඉතින් එයා ඇවිත් රැජිනිය කියපු දේ ගැන විලීට කියනවා. ඉතින් මේ දෙන්න මෙහෙම කතා කර කර ඉන්න අතරේ මායාට ඇහෙනවා උදව් ඉල්ලලා කෑ ගහන සද්දයක්. මේ දෙන්න ඒ සද්ද ඇහෙන පැත්තට යනවා. එතකොට මේ දෙන්න දකිනවා එක කූඹියෙක් පස්සේ බිම් කුරුමිනියෝ 3 දෙනෙක් පන්නනවා. ඊට පස්සේ මේ දෙන්නා ගිහින් ඒ කූඹියව බේරගෙන එතනින් පැත්තකට අරන් යනවා. ඉතින් මෙයාගේ නම තමා චොම්ප්. ඉතින් චොම්ප් එයාගේ කරේ තිබ්බ බෑග් එක ඇතුලෙන් රත්තරන් පාට බිත්තරයක් එළියට ගන්නවා. ඊට පස්සේ මෙයා අපේ මායට හා විලීට කියනවා ඒ බිත්තරය තමා ග්‍රීන් ලීෆ් වල අනාගතය. ඒ කියන්නේ මේ බිත්තරය ඇතුලේ තමා ග්‍රීන් ලීෆ් වල රැජිනිය ඉන්නේ. ඒක හින්දා ඔය දෙන්නා ගිහින් මේක ග්‍රීන් ලීෆ් රාජධානියට බාර දෙන්න. ඉතින් මායා මේකට කැමති වෙනවා. මෙහෙම මෙයාලා මෙතන ඉන්නකොට අර බිම් කුරුමිනිය 3 දෙනා ආපහු මෙයාලා ඉන්න තැනට එනවා. ඉතින් චොප් එයාලගේ අවධානය වෙනස් කරන්න කියලා හිතන් එක පැත්තකට යනවා. ඒ අතරේ අපේ මායා හා විලී එතන තියෙන කොළයක් අස්සේ හැංගෙනවා. ඉතින් මේ ඉන්නේ මෙතන ලොක්කා වගේ ඉන්න කෙනා. එයා තමා රම්බා. ඉතින් මේ දුඹුරු කෙනාගේ නම තමා බූෆ්. ඉතින් ඊට පස්සේ මේ නිල් පාට කෙනා තමා හෙන්චි. මේ දෙන්නා චොම්ගේ පස්සෙන් පන්නනවා. ඒ අතරේ රම්බා ගිහින් අර කොලේ උස්සනවත් එක්කම එයා දකිනවා මායා හා විලීව. ඉතින් මෙයා මායාව අල්ලන්න කියලා වනිද්දී එයාට අහුවෙන්නේ අර බිත්තරේ දාපු බෑග් එකේ පටිය. ඉතින් මෙයා මෙහෙම පටියෙන් අදිනකොට ඒ පටිය කැඩිලා මෙයා මෙතනින් පල්ලෙහාට වැටෙනවා. ඉතින් මායා මෙතනින් නම් බේරෙනවා. හැබැයි ඒත් එක්කම ඔයාලට මතකද කතාව මුලදී අපේ අනී බනී දෙන්නා එයාලා නැගපු මලත් එක්කම පාවෙලා ආවා. ඉතින් ඒ දෙන්නා ඒ එන මලේ අපේ මායා හා විලී දෙන්නත් වැදිලා මලත් එක්කම පාවෙලා ඇවිත් එක තැනකින් නතර වෙනවා. එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ චොම්ප.
එයා එයාගේ ඔළුවේ තියෙන කූරු වගේ දෙකෙන් ග්‍රීන්ලීෆ් රාජධානියට තොරතුරක් යවනවා බිත්තරය මග එනවා කියලා. ඉතින් මේ යවන පණිවිඩය බිම්කුරුමිනියන්ටත් ආරංචි වෙනවා. මේ ඉන්නේ බිම්කුරුමිනියන්ගේ රජතුමා බම්බියුලිස්. ඉතින් එතනින් කට් කරලා අපිට ආපහු මායාවයි විලීවයි තමා පෙන්නන්නේ. ඉතින් මේ 4 දෙනා මෙතන ඉඳන් ගෝලය ග්‍රීන්ලීෆ් වලට අරන් යන ගවේෂණය පටන් ගන්නවා. මේ 4 දෙනා මෙතනින් යනවත් එක්කම රම්බ ඇතුළු කල්ලියත් මෙයාලා පස්සෙන්ම එනවා කියලා අපිට පෙන්නනවා. ඉතින් අපේ යාළුවෝ 4 දෙනා මෙහෙම යන අතරේ අනීබනී දෙන්නා ගෝලය මාරු කරගන්න රණ්ඩු කරන්න ගන්නවා. ඒත් එක්කම ගෝලේ අනීබනී දෙන්නා අතින් ඇතෑරිලා විලීගෙත් වැදීගෙනම එතන තියෙන ගුහාවක් ඇතුළට විලිත් එක්කම වැටෙනවා. ඉතින් මෙහෙම ගුහාව ඇතුළට වැටුණු ගෝලේ ආපහු විලී අතට ගන්නවා. ඒත් ඒක විලීගේ අතින් ලිස්සලා බිමට වැටෙනවා. ඉතින් මේක පිපිරිලා ඒක ඇතුලෙන් ග්‍රීන්ලීෆ් වල කුමාරිකාව එළියට එනවා. හැබැයි එයා තාමනම් පුංචි පැටියෙක්. ඉතින් මායා මෙයාට ස්මූෂ් කියලා නම දානවා. මාත් මෙයාට මෙතන ඉඳන් ස්මූෂ් කියලා කතා කරන්නම්. එතනින් කට් කරලා අපිට පෙන්නන්නේ මායාගේ විලීගේ ගෙදර. ඉතින් මෙයාලගේ කට්ටිය දැනගෙන ඒ දෙන්නා මෙහි නෑ කියලා. අපිට ආපහු පෙන්නන්නේ මායාවයි විලීවයි. එයාලා ඉන්න තැනට රම්බා ඇතුළු එයාගේ ගෝලියෝ ටික ආපහු එනවා. ඉතින් මේ කට්ටියත් දැනගන්නවා කුමාරිකාව ඉපදිලා කියලා. ඉතින් මේ කට්ටිය මායාවයි විලීවයි අල්ලගන්න මේ කට්ටිය පස්සේ පන්නන්න ගන්නවා. මෙයාලත් ඒ කට්ටියගෙන් බේරෙන්න කියලා හිතන් එතන තියෙන ගුහාවක් ඇතුළට රිංගනවා. හැබැයි මේ කට්ටියට ඒක ඇතුළට එන්න බෑ මොකද මෙයාලගේ ඇඟ ලොකු හින්දා. ඒ අතරේ රම්බා කෑ ගහන්න ගන්නවා කුමාරිකාව එයාලට දෙන්න කියලා. ඉතින් මේ සද්ද එතන ඉන්න කුරුල්ලන්ට ඇහෙනවා. ඒක හින්දා කුරුල්ලෝ මෙයාලගේ පස්සෙන් පන්නන්න ගන්නවා. ඉතින් ඒ කරදරෙන් මායයි විලී දැනටනම් බේරුණා. ඉතින් මායයි විලී දැන් කළුවර වැටෙන හින්දා එතන නවතින්න තීරණය කරනවා. ඒ අතරේ අපිට ආපහු මායාගේ විලීගේ ගෙදර පෙන්නනවා. ඉතින් මෙයාලගේ කට්ටිය ඒ දෙන්නව හොයන්න ගන්නවා. ඉතින් මේ කට්ටිය මෙහෙම ඒ දෙන්නව කෑ ගහ හොයන සද්දේ චොම්ට ඇහෙනවා. ඒත් එක්කම එයා ඇවිත් තණකොළ පෙත්තටයි අපේ මිස් කැසන්ඩ්‍රටයි කියනවා එයාලා ගියේ ග්‍රීන්ලීෆ් වලට කියලා. ඉතින් මේ කට්ටියත් ග්‍රීන්ලීෆ් වලට යන්න පිටත් වෙනවා. අපිට ආපහු පෙන්නන්නේ මායාවයි විලීවයි. ඉතින් එයාලා ආපහු එයාලගේ ගමන යන්න පිටත් වෙනවා. මේ කට්ටිය මෙහෙම ඇවිත් එක තැනකින් නතර වෙනවා. මේ තමා ලෝගි හෝලෝ කියන නගරය. මේ කට්ටිය දැන් මේක හරහා තමා මෙයාලගේ ගමන යන්න ඕනේ. මේ කට්ටිය ඉතින් මේක ඇතුළට යනවා. ඒක නිකන් පුලක් වගේ තැනක්. බලන තැන එක එක වර්ගයේ කෑම ජාති එහෙම විකුණන්න දාලා තියෙනවා. ඒත් එක්කම මෙතනට ආපහු රම්බයි එයාගේ ගෝලයෝ දෙන්නයි එනවා. ඉතින් මේ කට්ටිය ආපහු මායලා පස්සේ පන්නන්න ගන්නවා. මේ කට්ටියත් රම්බගෙන් බේරෙන්න ඕන නිසා එක එක වෙට්ටු දදා දුවන්න ගන්නවා. මෙයාලා මෙහෙම ඇවිත් එක තැනකින් නතර වෙනවා. එතන රම්බගේ සෙට් එකත් එනවා. මේ කට්ටිය දැන් මෙතන නිකන් කොටු වෙලා වගේ තමා ඉන්නේ. මෙයාලා කට්ටිය රම්බගෙන් බේරෙන්න කියලා හිතන් එතන තියෙන ඇලට පයින්නවා. ඒත් රම්බත් වැඩේ අතාරින්නේ නෑ. එයත් මෙයාලගේ පස්සෙන් ඇලට පයින්නවා. ඉතින් රම්බට පීනන්න බැරුව එයා උදව් ඉල්ලන්න ගන්නවා. මායා පියාඹලා යන්න හැදුවත් එයාට යන්න බෑ මොකද එයාගේ තටු වතුරට තෙමිලා හින්දා. ඒත් එක්කම අපේ පුංචි ස්මූෂ් එයාලා යන කොලේ පැත්තක් කපලා ඒ කෑල්ල දාන්න කියනවා රම්බගේ පැත්තට. ඉතින් ස්මූෂ් හින්දා රම්බගේ ජීවිතේ බේරනවා. මේ 4 දෙනා මෙහෙම ගඟ දිගේම ඇවිත් එයාලා යන්න ඕන තැනට එනවා. ඒ කියන්නේ ග්‍රීන්ලීෆ් වලට. එතනින් කට් කරලා අපිට ආපහු පෙන්නන්නේ බම්බියුලිස්ගේ රාජධානිය. ඉතින් ඉස්සරලා රම්බා එක්ක හිටපු ගෝලයෝ දෙන්න ඇවිත් බම්බියුලිස්ට කියනවා රම්බා ඒ කට්ටියට පැන ගන්න උදුන්නා කියලා. ඉතින් බම්බියුලිස් කියන්නේ කුමරිගේ පැමිණීම සිදු වෙන්න කලින් අපි පහර දෙන්න ඕනේ. ඒක නිසා අපි හෙට පාන්දරින්ම පහර දෙනවා කියලා. ඒත් එක්කම මෙතනට රම්බා එනවා. එයා නම් දැන් හොඳ කෙනෙක් වෙලා වගේ ඉන්නේ. එයා ඇවිත් බම්බියුලිස්ට කියනවා සමහර විට කූඹි නරකම නැතුව ඇති. ඇයි අපි එයාලත් එක්ක කතා කරන්නේ නැත්තේ කියලා. බම්බියුලිස් නම් මේ කිසි එකක් ගණන් ගන්නේ නැතුව එතනින් යනවා. අපිට ආපහු මායලාව පෙන්නන්නේ. එයාලා ග්‍රීන්ලීෆ් රාජධානියට එනවා. මෙයාලා රාජධානියට ඇතුළු වෙන්න හදනවත් එක්කම එතනට බම්බියුලිස් එනවා. එයා ඇවිත් අපේ කට්ටිය අල්ලගෙන ගිහින් ගල් ගුහාවක හිර කරලා දානවා.
ගල් ගුහාව ඇතුලේ ඉන්න අතරේ මිස් කැසන්ඩ්‍රයි තණකොළ පෙත්තයි එන සද්දෙ ඇහෙනවා. මෙයාලා ඉතින් ගල් ගුහාව ඇතුලේ ඉඳන් කෑ ගහන්න ගන්නවා උදව් ඉල්ලලා. ඉතින් මේක මිස් කැසන්ඩ්ලාට ඇහිලා එයාලා එනවා එතනට. ඉතින් මෙයාලා කොහොම හරි මේ ගල් ගුහාව වහපු ගල අයින් කරලා අපේ යාළුවෝ 4 දෙනාව එළියට ගන්නවා. ඒත් එක්කම මෙතනට රම්බා එනවා. එයා ඇවිත් කියනවා එයා ආවේ කුමාරිකාව ගන්න නෙමෙයි බම්බියලි ස්ක්‍රීන්ලීෆ් වලට පහර දෙන්නයි යන්නේ. ඒත් මං දන්නවා එයාව නවත්තන විදිය කියලා. විලි අහනවා අපි ඔයාව කොහොමද විශ්වාස කරන්නේ කියලා. රම්බා කියනවා මගේ ජීවිතෙත් ඔයාලට ණය ගැතියි කියලා. ඉතින් මේ කට්ටිය ඊට පස්සේ යාළුවෝ වෙනවා. ඉතින් ඊට පස්සේ කට්ටියම කෙලින්ම යන්නේ ග්‍රීන්ලීෆ් රාජධානියට. ඒකේ ඉන්න අය කුමාරිකාව දැක්ක ගමන් එයාව අරගෙන ගිහින් සිංහාසනයෙන් ඉන්දවනවා. ඒත් එක්කම මායා මෙයාලට කියනවා බම්බියුලිස් මෙයාලට පහර දෙන්න යන්නේ කියලා. ඒත් එක්කම අපිට පෙන්නන්නේ එදාට පහවදා දවස. බම්බියුලිස් එයාගේ කණ්ඩායමත් එක්ක ග්‍රීන්ලීෆ් වලට පහර දෙන්න එනවා. ඒත් එහි කිසිම කෙනෙක් නෑ. මෙයා හිතන්නේ එයාට බයේ කූඹියෝ පැනලා ගිහින් කියලා. ඒකින්ද මෙයා ඒකේ සතුටට සින්දු කිය නටන්න ගන්නවා. ඒත් එකපාරම අපේ යාළුවෝ කට්ටියත් ඇවිත් මෙයාත් එක්ක සින්දු කියන්න ගන්නවා. ඊට පස්සේ මායා ගිහින් බම්බියුලිස්ට කුචි කවන්න ගන්නවා. බම්බියුලිස්ට තරහා ගිහින් මායා විසික් කරලා දානවා. ඒත් බම්බියුලිස් වටපිට හැරිලා බලද්දී එයාගේ කණ්ඩායමේ අයත් කුචි කවන්න ගන්නවා. මේකට තරහා යන බම්බියුලිස් කුමාරිකාව අරගෙන මාලිගාවේ උඩට නැගලා කෑ ගහන්න ගන්නවා. ඉතින් මේ සද්ද ඇහිලා එතනට කුරුල්ලෝ එන්න ගන්නවා. මෙයාලා හැමෝම කුරුල්ලන්ට බයේ හැමතැනම දුවන්න ගන්නවා. ඉතින් විලි කුමාරිකාවයි බම්බියුලිසුයි මාලිගාව ඇතුලේ හිර වෙනවා. කුරුල්ලෝ මේ කට්ටියට හැමතැනින්ම පහර දෙන්න ගන්නවා. ඉතින් මායා කට්ටියවත් එකතු කරගෙන කුරුල්ලෝ එලවලා දාන්න හොඳ සැලැස්මක් ගහනවා. මායා කියන්නේ අපි විශාල මකුළු හෙවණැල්ලක් හදලා එයාලව මෙතනින් එලවලා දාමු කියලා. ඉතින් මෙයාලා කියපු විදියට වැඩේ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලගේ සැලැස්ම වැඩ කරනවා. කුරුල්ලෝ බය වෙලා එතනින් පැනලා යනවා. ඉතින් දැන් බම්බියුලිස් ඇවිත් කියනවා කූඹියෝයි කුරුමිනියෝයි දැන් නිදන් එකමුතුයි කියලා. ඉතින් යාළුවනේ මායා ද බී ගෝල්ඩන් ඕප් කියන මූවි එක මෙහෙම තමයි ඉවර වෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න. මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට ඕන නම් මගේ channel එක subscribe කරන් යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකන් අදට ගිහින් එන්නම්. goodbye guys.